මම හිතන අපේ කණ්ඩායම එකතු වෙලා සුදුසු වෙන ගෝලීය සංවිධානයත් එක්ක එකතු වෙලා රණවිරුවන් සම්බන්ධයෙන් කරපු උපහාර උරුලක් සහ පූජාවක් පැවැත්වුවේ. මේ රණවිරු උත්සවය මේ ස්ථානයේ පමණක් නෙමෙයි පැවැත්වුවේ. ඇත්තටම උතුරු ප්‍රදේශයේ විශේෂයෙන්ම අපේ රණවිරුවා විසින් මාතෘ භූමියට එකතු අහිමි වෙන්න ගිය LTT සංවිධානය විසින් තමන්ගේ බලහත්කාරයෙන් යටපත් කරන් හිටපු වෙනම රටක් විදිහට ප්‍රකාශයටපත් කළ තිබුණු උතුර නිදහස් කරගත්තට පස්සේ උතුරට ගිහිල්ලා රණවිරුව වෙනුවෙන් විජයග්‍රහණය සමරලා ඒ වගේම උතුරු යාපනයේදී කෙල්නොච්චියේදී කොළඹදී හැමතැනදීම අපේ මව්බිම වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරපු රණවිරුවෝ වෙනුවෙන් අපිට උපහාර දක්වන්න ඒ විජයග්‍රහණය සමරන්න තියෙන අයිතිවාසිකම නැවත වතාවක් මේ කණ්ඩායම විසින් තහවුරු කරපු අවස්ථාවක් තමයි තියෙන්නේ. ඔව් සමරනවා කියන්නේ දැන් රණවිරුවෝ කියන්නේ කවුද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. රණවිරු සමරීම සම්බන්ධයෙන් ඔබ කිව්විත වැදගත් වෙනවා. ගිය අවුරුද්දේ රණවිරු සමරුම උත්සවය කොහොමද තිබුණේ කියන එක අපි සියලු දෙනාම දන්නවා. ඒ රණවිරු උත්සවය සංවිධානය කළාම ජනාධිපතිවරයා රණවිරු විජයග්‍රහණය සමරීම සඳහා සූදානම්ෙන් නෙමෙයි හිටියේ. ඒකට ආරාධනා පත්‍ර ගහලා තිබුණෙත් නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා යන විදිහට තමයි. හැබැයි මේ රටේ රණවිරුවෝ, මේ රටේ ජනතාව, මේ රටේ භික්ෂුන් වහන්සේලා සහ දේශප්‍රේමී ජනතාව එළියට බැලලා කතා කළාම තමයි අර බල්ලු නාවන්න ගෙනින වගේ තමයි ජනාධිපතිවරයා අවසාන වශයෙන් රණවිරු විජයග්‍රහණයට ගියේ. ඒතර ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් තේරුම් ගන්න ඕනේ මේ රටට ආදරය කරන දේශප්‍රේමී ජනතාව, ඒ වගේම රණවිරුවන්ට ගෞරව කරන මේ රටේ ජනතාව ඉන්නකන් ඔවුන්ට මේ රණවිරුවන්ගේ ජයග්‍රහණය පාවා දෙන්න බෑ. ඒ වගේම තමයි රණවිරු ජයග්‍රහණයට එතෙන්ට ගිහිල්ලා ඉවරලා ඒගොල්ලන්ට සොල්දාදුව කියලා ඒක යටපත් කරන්නත් බෑ. ඒ වගේම රණවිරු ජයග්‍රහණය කියන එකට මූණිච්චාවට ගියාට විතරක් වැඩක් නෑ. රණවිරුවා ඒ ජයග්‍රහණය ලබා දීමෙන් ආරක්ෂා කරපු අපේ රටේ ඒකීයභාවය ආරක්ෂා වෙන්න ඕනේ. මේ රටේ බුද්ධ ශාසනයට තියෙන ප්‍රමුඛ ස්ථානය ආරක්ෂා වෙන්න ඕනේ. ඒ ජයග්‍රහණය ලැබීමේ පරමාර්ථය උනේ ඒ ප්‍රධාන කාරණා දෙක. ඒ විතරක් නෙමෙයි අද දවස වෙනකොට මේ රටේ ජීවත් වෙන රණවිරුවන්ව සිරගත කරලා ඉවරලා බුද්ධ වංශ නිලධාරීන් සිරගත කරලා ඉවරලා ඔවුන්ට විශාල හානියක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මියගිය රණවිරුවන්වත් පාවා දීලා තියෙනවා. ඒ වගේම ජිනීවා නුවර අපේ තව රණවිරු පාවා දීමක් සිද්ධ වෙනවා. මේ සියල්ලටම උරදීපු ආණ්ඩුවක් තමයි අනුර කුමාර සානාලගේ ආණ්ඩුව තමයි 2015 රනිල් වික්‍රමසිංහත් එකතු වෙලා මේ දේවල් කළේ. ඒ නිසා මේ ජීවත් වෙන රණවිරුවන්ගේ නිදහස ආරක්ෂා කරන ගමන් මියගිය රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම රණවිරුව ආරක්ෂා කරගත් අපේ රටේ බහුමික අඛණ්ඩතාවය ඉන්දියාවට ගිවිසුම් 9ක් නේ ගිවිසුම් 9ක් කරා පාවා දීලා තියෙනවා. ඇමරිකාවට වෙනම ගිවිසුමක් එක්ක පාවා දීලා තියෙනවා. ඒ වගේම තමයි කියන්න කනගාටුයි දැන් මේ වෙනකොට අපේ මේ අජිත් සහෝදරයා සඳහන් කරපු විදිහට කිල්නොච්චියේ සහ වෙල්ලි වයිකාලවල සමරපු රණවිරු සැමරුම් අද වෙනකොට LTT සංවිධානයේ හිතවාදීන් වලට පත් වෙලා හිටපු දෙමළ අන්තවාදී മന്ത്രിවරු මේ දියවන්නාවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මැද්දෙත් ඒ බාල රාජ්‍ය වගේ ඉන්න ත්‍රස්තවාදීන් සමරන මට්ටමට ඇවිල්ලා තිනවා. මේක ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි මම හිතන්නේ අර නිවට ඇම්බැට්ටය දැක්කහම එළුවත් රගුල පානවා වගේ තමයි මේ වගේ නිවට ආණ්ඩුවක් දැක්කහම ඕනම අන්තවාදී නායකයෙක් ඇවිල්ලා ඕනම අන්තවාදී අලුගෝසුවෙක් ඇවිල්ලා තමන්ගේ පස්ස පෙනෙන තත්ත්වයට මේ ආණ්ඩුව දුර්වල තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔහුට ඊළඟ අවුරුද්දේ ඊළඟ වතාවෙත් පාර්ලිමේන්තුවට පත්වීමේ අභිලාෂය තියෙනවා ඇති. ඒ වගේම මේ දෙමළ අවශ්‍යතාවයන්, දෙමළ ජනතාවගේ අවශ්‍යතාවයන්, දෙමළ අන්තවාදීන්ගේ අවශ්‍යතාවයන් ඉන්දියාවේ තමිල්නාඩුවත් එක්ක ගැටගාලා හැමතිස්සෙම තියෙන. හැබැයි දෙමළ ජනතාව, යාපනයේ දෙමළ ජනතාව විශේෂයෙන්ම දන්නේ නැහැ තමන්ගේ ස්වයං විනාශය තමයි මේ අත්කරගන්නේ කියන කාරණේ. ඒකට හේතුව තමයි දෙමළ ජනතාව උතුරේ විශාල වශයෙන් ජීවත් වෙන්නේ දීවර කර්මාන්තය පදනම් කරගෙන. හැබැයි මේ තමිල්නාඩුවේ ඉන්න දීවර කර්මාන්තයේ දෙන දෙමළ දීවරයෝ තමයි යාපනයට අදාළව තිබෙන, ඒ වගේම කච්චතීව ප්‍රදේශයටත් අදාළව තියෙන අපේ රටේ මේ සාගර කලාපයේ තියෙන සියලු මත්ස්‍ය අස්වැන්න නෙලාගන්නේ. නිසා මේ හරහා ඇත්තටම සිද්ධ වෙන්නේ ඔවුන්ගේ මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන ගිහිල්ලා අපේ මත්ස්‍ය සම්පත උදුරගෙන ගියාට පස්සේ ඒ සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන අවස්ථාව උදුරා ගැනීමක්. ඒ නිසා වෙන ප්‍රශ්න මතු කරලා ඉවරලා සිංහල ජනතාව, සිංහල ආණ්ඩුව මෙහි තියෙන ආණ්ඩුව දිහා වපරැහෙන් ඔවුන්ට චෝදනා එල්ල කරන ගමන් දෙමළ ජනතාවගේ අවධානය මේ ප්‍රශ්න වලට යොමු කරලා ඉවරලා දෙමළ ජනතාවට තමන්ගේ ආර්ථිකය පවත්වාගෙන යන්න, දරුවන්ට කැම ටිකක් කන්න දෙන්න, දරුවන්ට පාසලට යවන්න තියෙන අවශ්‍යතාවයේ ආර්ථිකය ගොඩනගා ගන්න තියෙන ඒ දීවර සම්පත, ඒ වගේම උතුරේ තියෙන අනිකුත් ඛනිජ සම්පත් ටික ඉන්දියාව සහ දකුණු ඉන්දියාවේ ඉන්න තමිල්නාඩුවේ ඉන්න අන්තවාදී දේශපාලඥයෝ සුරාකෑම වැඩපිළිවෙලක් ඉන්නේ. ඒ වැඩපිළිවෙලේ ඒජන්තයෝ හැටියට තමයි මේ අර්ජුනාලා වැඩ කරන්නේ. ඒ නිසා අපි දෙමළ ජනතාවට ඉතාම ගෞරවයෙන් කියනවා යුද්ධ අවස්ථාවේ ප්‍රභාකරන්ගේ තීච අර දෙමළ ප්‍රභාකරන්ගේ තීච මිනිස් පලියෙන් දෙමළ ජනතාව නිදහස් කරගත්තේ. ප්‍රභාකරන් සයිනයිට් කරලා දීලා ග්‍රෙනේඩ් එක දීලා ඕගොල්ලන්ගේ දරුවන්ව පාසලට යවන්න නැතුව යුද භූමියට යනකොට ඒකෙන් ඔබව නිදහස් කරගත්තේ. ඕගොල්ලන්ට මැතිවරණ තියලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරන්න අවස්ථාව හදලා දුන්නේ අපේ රටේ රණවිරුව. ඒ නිසා ඒ රණවිරුවන්ගේ ජයග්‍රහණය ගැන විශ්වාස කරන්න, රණවිරුව ගැන විශ්වාස කරන්න මේ රටේ සිංහල ජනතාව හැමතිස්සෙම ඔබේ අයිතිවාසිකම් වෙනින්, ඔබේ පැවැත්ම වෙනින් පෙනී හිටිනවා. හැබැයි පටු උමනාව වෙනුවෙන් කටයුතු කරන දෙමළ අන්තවාදීන් ඔබව පාවා දීලා, ඔබේ සම්පතුත් පාවා දීලා ඔබ සූරාකෑමක් කරනවා. ඔවුන් වෙර රටක අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියන්නේ.